සුබ සවස් කාලයක් වේවා සියලු දෙනාටම. අපි අද දවසේත් කෝප් කමිටුව විදියට ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පොදු කරුණු ප්‍රමාණයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව ඉදිරියේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්න වෙලාවේ ඔබ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වෙන කෝප් කමිටුවේ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා ඇතුළුව ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැඩ බලන විගණකාධිපතිතුමන් සායම කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්මයාත්මීන් ඒ වගේම භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඒ දෙපාර්තමේන්තුවල සියලුම නිලධාරී මහත්මයාත්මීන් ඒ වගේම පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරී මහත්මයාත්මීන් කෝප් කමිටුවේ නිලධාරී මහත්මයාත්මීන් ඇතුළුව මේ විශේෂයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් ඇතුළුව ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි සියලුම මහත්මීන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. කාර්ය ආරම්භ කිරීමට මත්තෙන් මම අපේ ලේකම්තුමාගෙන් ආරම්භ කරලා ඔබව හඳුන්වා දෙන්න කියලා ඉල්ලනවා. ගරු සභාපතිතුමනි, මගේ නම නාලක කළුවැව. මම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. මම මහාචාර්ය කපිල සෙනවිරත්න, සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව. මම මහාචාර්ය එම් සුනිශාන්ත, උපකුලපති සබරගමු විශ්වවිද්‍යාලය. මම තුෂාරා මහානාම, ප්‍රධාන මූල්‍ය නිලධාරී උසස් අධ්‍යාපන අංශය. මම ප්‍රියන්ත ප්‍රේමකුමාර, ලේකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. මම SW කොඩිතුවක්කු, නියෝජ්‍ය අභ්‍යන්තර විගණක විශ්වවිද්‍යාල. මම අක්ෂරා කල්දේරා, අතිරේක ලේකම් සංවර්ධන උසස් අධ්‍යාපන අංශය. මම අනෝජා ගුරුකේ, අතිරේක ලේකම් පාලන උසස් අධ්‍යාපන අංශය. මම RB වීරසේකර, ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ජෙනරාල් උසස් අධ්‍යාපන අංශය. මහාචාර්ය කපිල රත්නායක, ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති. මහාචාර්ය කවිංග කොස්සත්තගේ, පීඨාධිපති තාක්ෂණ පීඨය. මහාචාර්ය නිර්මල වික්‍රමරත්න, පීඨාධිපතිනි වෛද්‍ය පීඨය. මහාචාර්ය චන්ද්‍රිකා දිසානායක, පීඨාධිපති කෘෂි විද්‍යාපීඨය. එස් ගමගේ, අධ්‍යක්ෂ යටිතල පහසුකම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. රෝහණ අබේක්‍රම, පීඨාධිපති සමාජ විද්‍යා භාෂා පීඨය. මහාචාර්ය ඉන්දුනි දයරත්න, අධ්‍යක්ෂක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකයේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය. මම මහාචාර්ය අතුල් ඥානපාල, පීඨාධිපති කළමනාකරණ අධ්‍යයන පීඨය. මහාචාර්ය රෝහිත රොසයිරෝ, පීඨාධිපති පශ්චාත් උපාධ්‍යාය අධ්‍යයන පීඨය. GMCJ කීර්ති, පාලක මණ්ඩල සමාජික සබරගමු විශ්වවිද්‍යාලය. ආචාර්ය මේ විජයරත්න, පාලක සභාව නියෝජනය කරන සභ. තීක්ෂණ දිසානායක, ශිෂ්‍ය විනය පාලක සබරගමු විශ්වවිද්‍යාලය. මම නීතිඥ පාලිත ජයසිංහ, පාලක සභාව සබරගමු විශ්වවිද්‍යාලය. මම මහාචාර්ය මනෝජ් ආරියරත්න, සනාත් සභාව නියෝජනය කරන පාලක සභා සමාජික ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය. කමල් ගුණවර්ධන, නියෝජ්‍ය ලේකාධිකාරී අධ්‍යයන ආයතන අංශය ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය. නිලානි සෙනවිරත්න, සහකාර අභ්‍යන්තර විගණන සබරගමු විශ්වවිද්‍යාලය. කාරුණිකා ජයසේකර, ප්‍රධාන අභ්‍යන්තර විගණක උසස් අධ්‍යාපන අංශය. කමරා රණසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකකාධිකාරී මූලධන හා සැලසුම් සබරගමු විශ්වවිද්‍යාලය. මම RSSW ආරච්චි, සනාත සභාව නියෝජනය කරන පාලක සභාව.
नीतिज्ञ बर्नी प्रणांदु ज्येष्ठ सहकार लेखाधिकारी नीति हा प्रलेखन श्रीलंका सबरगम विश्वविद्यालय मनोज विजयसुंदर वैड इंजीनियर सबरगम विश्वविद्यालय एस.ए. चिरानिद सिल्वा मूल्याधिकारी सबरगम विश्वविद्यालय मम रिटायर्ड ब्रिगेडियर शरद विजयसेन UGC appointed member Professor S. Vasantapriyan, Dean Computing. හරි බොහොම ස්තුතියි. දැනුම් දීම මෙතන කීප දෙනෙක් ඉන්නවා අත්සන් කරලා නැති. අද මෙතන ඉන්නවද Dr. KMS කොඩිකාර, Mr. BN ගමගේ, Dr. Sujit Priyanth, Mr. Nishank Vijaymanna, Dr. Imesh Pratap Singh. අපිට දැනුම් දීන් දෙකක් තියෙනවා. එකක් SASN වීරසිංහ ගණකාධිකාරී ලේකම් වෙනුවට කියලා අසං කරලා තියෙනවා. ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ 4 දින ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ පොදු ව්‍යාපාර බිඳ කාර්ය සභාවට නොපැමිණීම සම්බන්ධවයි කියලා හදිසියෙම රෝගාතුර වී ඇතිවෙන සේවයට වාර්තා කිරුණ හැබැයි දන්නවා. ඒ සඳහාන වෛද්‍ය වාර්තාව ඉදිරියේදී යොමු කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. අනිත් ඊමේල් පණිවිඩයක් කියවලා තියෙනවා. ඉන්දික ගුණවර්ධන කවුන්සිල් මෙම්බර් However, due to unforeseen circumstances, I will not be able to attend tomorrow's meeting. Please excuse my ඒක හැබැයි පිළිගන්න පුළුවන් නන්නේ. හරි. මේ දැනුම් දීමකින් තොරව සහභාගී නොවිච්ච අයත් ඒ වගේම හේතුව සඳහන් නොකර එක්ස්කියුස් ඉල්ලපු ඒ මහත්මයාත් නැවත කැඳවන්න වෙනවා. අපි ඊළඟට දැනුම් දෙන්නම් එයාලට දවසක ඇවිල්ලා තමන්ගේ එක්ස්කියුස් එක ප්‍රකාශ කරන්න. හරි. අපි කටයුතු ආරම්භ කරමු. විශේෂයෙන්ම මේ කටයුතු ආරම්භ කරන්නට කලින් ඔබ සියලු දෙනාත් එක්කම පුංචි සිල් දෙනාට පොඩි අදහසක් ප්‍රකාශ කරලා ඉන්න ඕනේ. ඇත්තටම මේ කෝප් කමිටුව කියලා කියන්නේ මොකද බොහෝ ආයතන මේ ප්‍රශ්න කරනවා මේ මොකටද යන්නේ කියලා කෝප් කමිටුවට. එහෙමත් අහන වෙලාවල් තියෙනවා අපිට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කෝප් කමිටුව කියන්නේ විශේෂිත පාර්ලිමේන්තුවෙන් විසින් පත් කරන කමිටුවක්. ඒ කමිටුව පත් කරන්නේ මහත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි පාර්ලිමේන්තුව විසින්. ඒ පාර්ලිමේන්තුවට තමයි පැවරිලා තියෙන සියලුම මූල්‍ය බලතල. එතකොට රටේ සමස්ත ගිණුමේ ධනය එක අමාත්‍යාංශ හරහා අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා ඒ අමාත්‍යාංශ හරහා බෙදිලා යනකොට ඒ බෙදිලා ගියපු ධනය මොන ආකාරයෙන්ද පාවිච්චි කරේ කියන එක විගණනය කරන්න සහ ඒ ක්‍රියාවලිය විගණනය කරන්න විගණකාධිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කරන ලබන විගණනයන් ආශ්‍රිතව එහි ඇති නැවත තියෙන ගැටලු මේ සියල්ල निराකරණය කරගෙන නිර්දේශ සැපවිය හැකි ආයතනයක් ලෙස තමයි නැවතත් අර මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවෙන්ම මේ മന്ത്രി කණ්ඩායමක් නම් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පැවරිලා තියෙන වක්කීමම තමයි ඔබට අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ඔබට ලැබී තියෙන ඒ මූල්‍ය ප්‍රතිපාදන සහ ඔබට පැවරිලා තියෙන වගකීම නිසි ලෙස ඉටු කරනවාද නැද්ද කියන එක
විගණන ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ කෝප් කමිටුව හරහා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම අපිට ආයතන 457ක් තියෙනවා. ඉතින් අවුරුද්දකදී ඔක්කොම ගෙන්නන්න බෑ. ඒක නිසා සමහර ආයතන බේරලා ඉන්නවා. හොයන්න වෙන්නේ. නමුත් අපි ඉදිරියේදී තාමත් කාර්යක්ෂම ක්‍රමයක් හදන්න සූදානම් වෙලා ඉන්නවා. අපිට മന്ത്രിවරු 31ක් මේ වෙනකොට ඉන්නවා අපේ කණ්ඩායමට. සාවිගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහොම කැමැත්තෙන් සේවාව සපයමින් ඉන්නවා. ඉතාම මහන්සි වෙලා සැලකිතු දෙවන්ත කාර්යභාරයක් කරමින් ඉන්නවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ආයතන සියල්ලම පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රමයක් දක්වා මේක ගේනවා. ඒ අතරේ තමයි අපි මෙවැනි විමර්ශන කටයුතු වලට ඔබව සම්බන්ධ කරන්නේ. ඇත්තටම සබරගම විශ්වවිද්‍යාලය මේ පහුගිය වසර කීපයකදී ගෙනල්ලා තියෙනවා කෝප් කමිටුව ඉදිරියට. අපි නැවත ගේන්න තීරණය කරේ ඒ පවරන ලද කාර්යභාරයත් ප්‍රමාණවත් පරිදි ඊට වී නොමැත කියන අපිට ආපු අවබෝධය නිසා. ඒ නිසා අපේ අද සාකච්ඡාව යන්නේ අර කරුණු කලින් ඩීටේල් කතා කරපුවා නැවත හාරවුස් ඉන්නවට වඩා ඒක පවරන ලද විශේෂම කෝප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නොකිරීම සම්බන්ධව තියෙන කරුණුත් එක්ක. ඒ නිසා අපි ඔබේ පැත්තෙන් විශේෂ ඉල්ලීමක් තියෙනවා. අපි අහන්නේ විශේෂ කෙටි ප්‍රශ්න කෙටි සාකච්ඡාවක් අපි ගන්නෙ. අපිට මේ සාකච්ඡාව හැකි ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් ඔබේ උත්තර දීමේ නේද? තාම සරල වෙච්ච තරමට නේ ලේකම්තුමා. අපිට අර මං හිතන්නේ මේක අධ්‍යයනය කරද්දී දකින්න ඇති බොහෝ ආයතන උත්සාහ කරා අපිව අර වටේ යවලා ප්‍රශ්නේ එක තැනක් උත්තරේ වෙන කොහේ හරි තැන් එහෙම ගන්න. නමුත් ඒක ටිකක් අමාරුයි. මේ නිසා නේද? ඒ නිසා මේ ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න කියන ඉල්ලනවා. ඔබේ පිළිතුරු දීමේදී අපි අදහස් කරනවා මෙතන ඉන්න බොහෝ නිලධාරීන් ඔබතුමන්ලගේ විශේෂ සීමාවට අදාළව සහ මේ විෂයන් සම්බන්ධව ප්‍රාමාණික විද්වතුන් පිරිසක් විශේෂයෙන්ම අද දවස මේක මාධ්‍ය යනකොට ඔබ දකින්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ඒ කියන්නේ ලංකාවේ තියෙන ඉහළම බුද්ධිමය ආයතනයක නිලධාරීන් විදියට. ඒ නිසා ඊට අදාළ ගෞරවය රැකගැනීමේ වගකීම පූර්ණ වශයෙන්ම ඔබ සතුව තියෙනවා. ඒ නිසා අපි ඒකට අනුගතව තමයි කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ තියෙන සියලුම කරුණු යම් ප්‍රමාණයකට සාකච්ඡා කළ යුතුව තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් ඍජු පසුවිපරම් ක්‍රියාවලියක් එක්ක සබරගම විශ්වවිද්‍යාලයේ තියාගන්න. හරි. අපි එහෙනම් සාකච්ඡාවට යමු. දීලා තියෙන විගණනාධිපතිතුමාගේ වාර්තාවත් පදනම් කරගෙන අපි යන්නේ. ඒකේ ආරම්භය ගත්තොත් පොදු කරුණු කීපයක් තියෙනවා. ඉතින් නිකන් සාකච්ඡාව සම්පූර්ණ වීම සඳහා මගේ පැත්තෙන් ප්‍රකාශ කරන්නම්. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වෙනි වගන්තිය යටතේ 1995 නොවැම්බර් 7 වන දින අංක 896 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නිවේදනය මගින් එදින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කර තිබුණි. මේක දැක්ම විදියට තියෙනවා සමාජයට වටිනාකම් එක් කිරීමට සමත් ක්‍රියාශීලී මානව පරපුරක් බිහි කිරීම සඳහා උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ අන්තර්ජාතිකව පිළිගත් සුවිශිෂ්ට මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙහෙවර ලෙස තියෙනවා. අපි කොටස් වලට වෙන් කළ ගත්තොත් දැනුම උත්පාදනය කරමින්, තත් දැනුම ප්‍රචලිත කරමින්, කුසලතා ප්‍රවර්ධනය කරමින්, නවෝත්පාදන දිරිගන්වමින්, විශ්වවිද්‍යාලය හා වෘත්තීය ශාස්ත්‍රයන් අතර සහයෝගීතාවය මෙන්ම වගකීම දැරීම ප්‍රවර්ධනය කරමින්, සමාජීය වටිනාකම් වලින් හෙබි සාමාර්ථ උපාධාරීන් බිහි කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම. ඒ අරමුණු වලට තියෙනවා උසස් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ විශිෂ්ට මධ්‍යස්ථානයක් බවට පත්වීම, රටේ සංවර්ධන අවශ්‍යතාවයන් හට සරිලන උපාධාරීන් බිහි කිරීම, කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞරුෂ සංවර්ධනය,
ජාත්‍යන්තර කීර්තියටලත් කලාපීය පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් බවට පත්වීම ජාතික අදාළත්වයකින් යුතු ශේෂ්ත්‍රවලට අදාළව අඛණ්ඩ වෘත්තීය වැඩසටහන් වැඩි දියුණු කිරීම කලාපයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සම්පත් මධ්‍යස්ථානයක් වීම අරමුණු කීපයක් තියෙනවා. දැන් අපිට ගන්න තියෙන ඇත්තටම අපි ඔඩිට් කරන්නේ ওই ටික. මුදල වගේම ඔබ වෙත ලබා දෙන ලද මුදල භාවිතා කරපු ආකාරය වගේම අපි මෙන්න මේ කොටස තමයි මේ විගණන ක්‍රියාවලියට හසු කරගන්නේ. ඒ නිසා අපි ප්‍රශ්න අහන්නේ අපි සාකච්ඡා කරන්නේ මේ සීමාවන් වලට සීමාවන් ඇතුලේ තියාගෙන. ඒක යටතේ පළවෙනි කොටස විදියට මට හිතෙන මෙන්න මේ ටික අපි හරි පොඩ්ඩක් බේර ගන්න ඕන කැලලක් එනවා. සංවිධාන සැලැස්ම. මොකද අපි මේ විගණන ක්‍රියාවලිය ඇතුලේ පරීක්ෂා කරනකොට මේ ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක ගත්තම ඒකේ ආකෘති දෙකක් අපිට හම්බ වෙනවා ඔබේ ප්‍රකාශන ඇතුළෙම. විශ්වවිද්‍යාලයේ ප්‍රකාශන ඇතුළෙම ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් සංවිධාන සැලසුම් දෙකක් හම්බ වෙනවා අපිට. එකක් අපි ගත්තොත් as per the annual report 2024 annual report එකේ අපිට හම්බෙන සංවිධාන සැලැස්මත් ඊට පස්සේ corporate plan එකේ අපිට හම්බෙන සංවිධාන සැලැස්මත් වෙනස්. මොකද මේ සංවිධාන සැලැස්ම ගැන ප්‍රශ්න අපි ගන්නේ දැන් එකක තියෙන්නේ UGC එක යටතේ වයිස් චාන්සලර් ඊට සමාන්තරව තමයි කවුන්සිල් එකත් සෙනෙට් එකත් තියෙන්නේ. ඒ තමයි as per annual report එකට අදාළව. corporate plan එකේ ගත්තම කවුන්සිල් එක යටතේ සෙනෙට් එක තියෙනවා. සෙනෙට් එක යටතේ වයිස් චාන්සලර් ඉන්නවා. එතනින් දෙපැත්තට තමයි බෙදිලා ගිහින් තියෙන්නේ. එතකොට මේක කොහොමද වෙනස් වෙන්නේ? අපි කොහෙන්ද කාගෙන්ද මේකට උත්තරයක් තියෙන්නේ? නිශ්චිත ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එකක්. මේ දෙක එකමද මේ අදහස් කරන්නේ? මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? මේ සම්මතය විශ්වවිද්‍යාල හැමතෙම සම්මතයක් තියෙන එක ගත්තාම හරි කියලා තමයි මම යෝජනා කරන්නේ. ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන මතය තමයි හැම විශ්වවිද්‍යාලයකටම අදාළ වෙන මතය. අදාළ. අපි ගමු බලන්න UGC එකේ මේ සභාපතිතුමා. ඔව් විශ්වවිද්‍යාලයේ පාලක සභාව සහ උපකුලපතිතුමා තමයි ඉහළින්ම ඉන්නේ නිලධාරීන් පිරිස වෙන්නේ. ඊළඟට තමයි සෙනෙට් සහ ඔය කියන මේ පීඨ සභා ආදී ඇතුළත් වෙන්නේ. විශ්වවිද්‍යාල පනතට අනුව විශ්වවිද්‍යාලයේ ඔතොරිටිස් කියන එක සඳහන් කරන්නේ පුද්ගලයෝ නෙමෙයි. ඉහළින්ම තියෙන්නේ පාලක සභාව. ඊළඟට සෙනෙට් සභාව. ඒ විදිහට තමයි ඒක සඳහන් වෙන්නේ. ඒ වගේම පනතේ සඳහන් වෙනවා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා යටතේ තමයි රෙජිස්ට්‍රාර් යටතේ තමයි මූල්‍ය අධිකාරී. ඒ විදිහට ඔව් බර්සා. ඒක සිද්ධ වෙන්නේ ඒ විදිහටයි. එතකොට ඒක තමයි දැන් මෙතන මේ අපිට ප්‍රශ්නේ මතුවුනේ. දැන් මේකත් එක්ක අපි තව විශ්වවිද්‍යාල කීපයක තොරතුරු ගත්තා. බැලුවම දැන් කොළඹ විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය ගත්තම දැන් කොළඹ විශ්වවිද්‍යාලය නම් මට හිතෙන්නේ මේ ඔබතුමා කියන කාරණේ හරි. පාලක සභාව ඒකත් එක්කම ගැට ගැහෙනවා සනාතන සභාව. ඊළඟට උපකුලපති CEO විදියටනේ ප්‍රධාන විධායක නිලධාරී විදියටනේ සැලකන්නේ උපකුලපති. ඊට පස්සේ ඒ යටතේ තමයි ලේකකාධිකාරී, ඒකාධිකාරී යටතේ මූල්‍යාධිකාරී. ඊට පස්සේ මණ්ඩපාධිපති ඊට ඒ වගේම පීඨාධිපතිවරු. මණ්ඩපාධිපති කියන්නේ ඉන්නව නන්නේ මණ්ඩප විදියට තියෙනව නම් තියෙනවා නම් විතරයි. නැත්තම් පීඨාධිපතිවරු. ඊට අමතරව ඉන්නවා පුස්තකාලයාධිපති. දැන් මේ සබරගමුවේ ඇයි මේ දෙකක්? එතකොට ඉන්න අයකට අදහසක් නැද්ද තමන්ගේ සංවිධාන ආකෘතිය සම්බන්ධව? උපකුලපතිතුමා. මේ ගරු සභාපතිතුමනි අපේ සබරගම විශ්වවිද්‍යාලයේ ආරම්භක අවධියේ සිටම
පවත්වාගෙන ගියේ උපකුලපති ඇතුළු පාලක සභාව කියන එක තමයි එදා සිටම පවත්වාගෙන ගියේ. ඒ නිසා තමයි මේක දිගටම මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එහෙම සංශෝධනයක් දැන් UGC එක කියනවා නම් අපි මේ විදිහටම පවත්වාගෙන යන්න කැමතියි. සභාපතිතුමනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හැටියට මම සභාපතිතුමාට කතා කරන්නේ මේ එතුමාට කතා මේකට අවධානය යොමු කරන්නේ දැන් විශ්වවිද්‍යාල සමස්තය ගත්තම එක් විශ්වවිද්‍යාලේ මේ තියෙන දූරාවලිය සංවිධාන ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක එකින් එකට වෙනස්. එතකොට මේකට නිශ්චිත පොදුවේ සෑම විශ්වවිද්‍යාලයක පිළිගත් සංවිධාන ව්‍යුහයක් හදාගන්න වෙනවා. ඒ නිසා මේ සියලු විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් මේ තියෙන සංවිධාන ව්‍යුහයන් අධ්‍යයනය කරලා ඒ වාගේ තියෙන වෙනස්කම් ටික අඳුරගෙන සම්මත ක්‍රමයකට මේක හදාගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. නැත්තම් මේකේ හරහා තමයි චේන් ඔෆ් කමාන්ඩ් එන්නේ. ඒකට අපිට මේක අඳුර ගන්න බෑ. කොහෙටද වගේ කියන්නේ කවුද මේකේ දුරාවලිය කොහොමද යන කියන එක නිශ්චිතව අඳුර ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. විශ්වවිද්‍යාලයට මේක වෙනස්. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හැටියට මම හිතන්නේ මේක නියාමන කාර්යභාරය තියෙනවා. ඒතර ඒ නිසා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා සියලු විශ්වවිද්‍යාලවලට පොදු එක් ක්‍රමයක් හදාගන්න තැනට මේක ගියයි නම් හොඳයි කියන යෝජනාව සභාවතුමනි කරනවා. ඒකත් එක්කම මේ තව හේතුවක් තියෙනවා ඇත්තටම මේ දැන් මේ විශේෂයෙන්ම සබරගම විශ්වවිද්‍යාලයේ මූල්‍ය බලය සම්බන්ධ වගකීම. එහෙම නැත්නම් අපි ගත්තොත් ඩෙලිගේෂන් of financial authority කියන කාරණේ සැලකිල්ලට ගත්තොත් මෙන්න මේ මූල්‍ය බලතල බෙදලා යන ආකාරය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම මේ ගන්න. මොකද මේ තැන් කීපයක මම හේතුව කියන්න. ඒ කියන්නේ තැන් කීපයක මේ සිදුවෙච්ච මේ සමස්ත විගණන ක්‍රියාවලිය ඇතුලේ අපිට සමහර තැන්වල ගැටලු සහගත තැන් මතුවලා තියෙනවා. මේ මුදල් ගෙවීම අනුමත කිරීම මේ වගේ කාරණාවලදී ගැටලු මතුවලා තියෙනවා. මේ කොහොමද වෙන්නේ කියලා. අපි ඒක ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ නිසා ඔබේ පැත්තෙන් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම උපකුලපතිතුමා නැත්නම් පාලක සභාවේ යම් නිලධාරි මහත්මියක් පැත්තෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. කොහොමද මේ මූල්‍ය බලතල බෙදලා යන්නේ? විශ්වවිද්‍යාලයේ මූල්‍ය ගෙවීම සහ අනුමත කිරීම කියලා වෙනමම විශ්වවිද්‍යාල පාලක සභාව විසින් ඉදිරිපත් කරලා අනුමත කර ගන්නවා මුදල් කමිටුව මගින් එක් විශ්වවිද්‍යාල උපකුලපති ඊළඟට රෙජිස්ට්‍රාර් මූල්‍යාධිකාරී අනිකුත් සහකාර ලේකාධිකාරීවරු ඇතුළුව පීඨාධිපතිවරු ඇතුළුව ඒ අයගේ ලිමිට්ස් විශ්වවිද්‍යාලයේ මුදල් කමිටුව විසින් අනුමත කරලා ඒක පාලක සභාව විසින් ඒ අනුමත කිරීම වෙනම මේ කරනවා. ඊට පස්සේ ඒ වගේම ගෙවීම් කිරීමේදී අවසාන වශයෙන් වයිස් චාන්සලර්ගේ අසන සහ මූල්‍යාධිකාරිකේ වගකීම තමයි අවසාන වශයෙන් සාමාන්‍ය පරිදි අපේ විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ අසනින් තොරව ගෙවීමක් කරලා තියෙනවා නම් ඒක ඇක්සෙප්ටඩ්ද? සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් සමහර ලිමිට්ස් තියෙනවා. දැන් පීඨාධිපතිවරු යටතේ විශ්වවිද්‍යාල පාලක සභාව විසින් සම්මත කරලා තියෙන සමහරක් ලිමිට්ස් තියෙනවා. ඒ පීඨාධිපතිවරුන්ට අනුමත කරගන්න පුළුවන් ලිමිට් එකක්. කොයි වගේ ප්‍රමාණද? මම හිතන්නේ රුපියල් 35000ක් නේ. පීඨාධිපතිවරුන්ට ලක්ෂ 2 දක්වා. ලක්ෂ 2 දක්වා ගෙවීම කරන්න පුළුවන්. කලින් ඉස්සර තිබුණේ රුපියල් 35000ක් වගේ. දැන් ඒකේ පස්සේ වෙනස් කරලා සංශෝධනය කරලා තියෙනවා. උපකුලපතිතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මේ දැන් මේක වාර්ෂිකව මේ මූල්‍ය බලතල බෙදාහැරීම වාර්ෂිකව කරන්න එපා. ඒක හැම වාර්ෂිකම මේ ඩිපිට තියලා ඒ සීමාවන් මේවා කරලා ඒක සිකියුරිටයිස් කරන්න ඕනේ. ඔය කියන මූල්‍ය බලතල බෙදාහැරීම මේක වාර්ෂිකව කරලා තියෙනවා. ඒ කියන්නේ විගණනයට අපිට එහෙම එකක් ඉදිරිපත් වෙලා නැහැ ඒකයි. සාමාන්‍ය අපේ මුදල් කමිටුවේ වාර්තා පාලක සභාවටත් එතනින් පස්සේ සාමාන්‍ය ඉදිරිපත් කිරීම අපි සාමාන්‍ය පරිදි කරනවා. හැබැයි විගණන කමිටුවටත් ඉදිරිපත් කරනවා ඒ අනුමත කිරීම. ඔය විගණන හා කළමනාකරණ කමිටුවනේ. ඔව්. ඒතර මුදල් කමිටුව සහ විගණන හා කළමනාකරණ කමිටුව ගත්තොත් ඒක ස්වාධීන ආයතනයක්ද නැත්නම් ඒක මේ සභාපතිතුමා UGC එකේ ඉන්ටර්නල් කමිටුව ඒක තමයි. ඒක ස්වාධීන කමිටුවක් ලෙසද තියෙන්නේ නැත්නම් උපකුලපතිතුමා යටතේද තියෙන්නේ කොහෙන්ද? සාමාන්‍යයෙන් මේ කමිටුව වලට පාලක සභාවේ
බාහිර නියෝජිතයෝ මම හිතන්නේ දෙන්නෙක් ගන්නවනේ. දෙන්නෙකුත් ඉන්නවා. ඊට අමතරව උපකුලපතිතුමා සහ තෝරාගත්ත පීඨාධිපතිවරුද ගන්න. පීඨාධිපතිවරු සියලු දෙනා ගන්නවා. ඒක එහෙමයි. අපි අර බාහිර කවුන්සිල් මෙම්බර්ස්ලා පත් කිරීම තමයි ඒක බාහිරයි හැටියට ඉන්නේ අය. විගණන හා කළමනාකරණ කමිටුව වගේ එකක් ගත්තොත් චෙයා කරන්නේ කවුද? ඒක චෙයා කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද නියෝජිතයන් තිදෙනා අතරින් කෙනෙක්. උපකුලපතිවරයා නෙමෙයි. ඔව් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පාලක සභාවට පත් කරන ඕනේ සමාජිකයෝ. ඔව්. ඒ ඔඩිට් ඇන්ඩ් මැනේජ්මන්ට් කමිටියට චෙයා කරන්නේ උපකුලපති නෙමෙයි. ඔව්. මුදල් කමිටුව සාමාන්‍යයෙන් උපකුලපති තමයි චෙයා කරන්නේ. නැෂනල් බජට් ඩිපාර්ට්මන්ට් එකේ ඔබතුමී ඉන්නවන්නේ අදහසක් තියෙනවද ඒකේ? සරි පබ්ලික් ඔව් ඒක දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ඒ ට්‍රෙෂරි මෙම්බර්ද චෙයා කරන්න ඕන නැත්නම් වයිස් චාන්සලර් හරි කවුරු හරි එනම් කරන කෙනෙක්? සාමාන්‍ය අපේ ගයිඩ්ලයින් එක අනුව නම් ට්‍රෙෂරි මෙම්බර් චෙයා කරන එක වඩාත් සුදුසුයි කියන එක තමයි තියෙන්නේ සභාපතිතුමනි. දැන් පහුගිය වසර ගත්තොත් සබරගම විශ්වවිද්‍යාලයේ විගණන හා කළමනාකරණ කමිටුව චෙයා කරන්නේ කවුද? UGC එකෙන් අපොයින්ට් කරපු මෙම්බර් තමයි සාමාන්‍යයෙන්. කවුද දැන් මෙතන ඉන්නේ කවුද? මිස් ගමගේ කියලා මිස් කෙනෙක්. මෙතන ඉන්නවද? අද ඇවිල්ලා නැහැ මම හිතන්නේ. එයා මේ මුදල් අමාත්‍යාංශ. ඔව්. බවට පත් කිරීමේදී ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයෙන් වෙනත් ආයතන නම් අනිවාර්යෙන් ඔඩිට් බෝඩ් වලට පත් වෙනකොට ගවනින් බෝඩ් එකේ අනිවාර්යෙන් ට්‍රෙෂරි රෙප්‍රසෙන්ටේටිව් කෙනෙක් ඉන්නවනේ. ඒතකොට විගණන කමිටුවේ සභාපති වෙන්නේ අනිවාර්යෙන්ම ඒ ට්‍රෙෂරි රෙප්‍රසෙන්ටේටිව් තමයි සාමාන්‍ය බෝඩ්ස් වල. එතකොට හැබැයි විශ්වවිද්‍යාලේ පාලක සභාවට පත් කිරීමේදී මේ මුදල් අමාත්‍යාංශ නියෝජිතෙක් පත් කිරීම කියන එක අනිවාර්ය නැහැ. ඒතර ඒ අනුව සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන් පනතට අනුව. ඒතකොට සමහර අවස්ථාව තියෙන්න පුළුවන් මුදල් අමාත්‍යාංශ නියෝජනයක් නොමැති පාලක සභාවල්. 20යි 24 වර්ෂයේ ගත්තොත් 23 24 වර්ෂ දෙකේම මුදල් අමාත්‍යාංශයෙන් පත් කරපු නියෝජිතයා තමයි මේ මුදල් කමිටුවේ සභාපති වශයෙන් හිටියේ රංජිත් නානායකරක අපි චුට්ටක් ක්ලැරිෆයි කරගමු. ලේකම්තුමා දැන් ට්‍රෙෂරි පැත්තෙන් කියවුණා දැන් මෙතන මේ කියන විගණන කළමනාකරණ කමිටුවේ භාණ්ඩාගාර නියෝජිතෙක් ඉන්නවා. එතකොට නියෝජිතෙක් ඉන්න වෙලාවක විගණන කළමනාකරණ කමිටුව චෙයා කරන්න ඕනේ භාණ්ඩාගාර ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ දැනට ඒ රිප්‍රසෙන්ටේටිව් ඉදිද්දී මේක චෙයා කරන්නේ ඒ අදාළ භාණ්ඩාගාර නියෝජිතයා නෙවෙයි. එනේ ඒ කවුද චෙයා කරන්න කියන එක තමයි අපිට පොඩ්ඩක් මේක පැහැදිලි කරගන්න ඕනේ. අපේ නම් එහෙම තමයි සාමාන්‍ය. අපේ දැන් සබරගම විශ්වවිද්‍යාලයේ ඔව් මේද සභාපතිතුමනි මේ ඒ කියන්නේ අර එතන තියෙනවා එයාට ට්‍රෙෂරි මෙම්බර්ට මේ මූල්‍ය කළමනාකරණ පිළිබඳ දැනුම නැත්තම් ඒ දැනුම තියෙන වෙන කෙනෙකුට මේ චෙයා කරන්න පුළුවන් කියන අදහසින් වෙන්නේ නැති. පනත. ඔව්. දැන් 1/2021 සර්කියුලර් එකේ PD සර්කියුලර් එකේ. දැන් මේ එතකොට භාණ්ඩාගාර මේ දෙපාර්තමේන්තුව පැත්තෙන් ඒ සඳහා සුසුකම් තියෙන නිලධාරියෙක් නම් කිරීමේ වගකීම තියෙනවා හැබැයි. නේද? එහෙමනේ වෙන්නේ. එතකොට ඒ වගකීමට බැඳෙන්න ඕන. මේ පැත්තෙන් හරි විදියට භාණ්ඩාගාර නිලධාරියෙක් ඉන්නවා නම් මේක චෙයා කරන්න ඕන ඒ පැත්තේ. ඒක අපි ගයිඩ්ලයින් එකකට දෙමුද? අපි හැමෝම මේ ගැටලු තියෙන තැන් ඇත්තටම මේ පනත යටතේ වුණත් යම් ගැටලුවක් තියෙනවා නම් මේ තැන්වල ඒව निराකරණය කරගන්නත් එක්ක තමයි මේක සාකච්ඡාව ගන්නෙ. ඒ නිසා අපිට දැනිච්ච එක තමයි මූලිකම අධ්‍යයනයේදී අපිට දැනුණු දේ තමයි මේ ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක සම්බන්ධව ආයතනයේ පැහැදිලි අදහසක් නැහැ කියන එකම තමයි තේරෙන්නේ. හේතුව තමයි ආයතනය විසින් නිකුත් කරපු ප්‍රකාශන දෙකක සංවිධාන ආකෘති දෙකක් සඳහන් කරලා තියෙන විදියක් නැහැ. මොකද මේක විශ්වවිද්‍යාලයක් නිශ්චිත සංවිධාන ආකෘතියක් තියෙන්න ඕන. එක දෙවෙනි එක තමයි ඒක අපි යෝජනා කරා වගේම යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් සභාපතිතුමාට
ගෙඟිල්ලුව පරිදිම මේකට සමස්තයකට හරියන තනි ස්ට්‍රක්චර් එකක් සම්බන්ධව හැකියක්මනින් දැනුම් දෙන්න ආයතන වලට. ඒ වගේම මේ මූල්‍ය වගකීම සම්බන්ධව විශේෂයෙන්ම අමාත්‍යාංශයේ විගණනාංශයෙන් නිශ්චිතව හොයන්න ඕන. මේ මූල්‍ය වගකීම ඒ පවරන ලද සීමාවන් තුල ඉෂ්ට වෙනවද නැද්ද කියන එක. ඒ කරුණු තුනට තියෙනවා. ඊළඟට මම යනවා පාලක සභාවේ සංයුතිය හා පාලක සභා රැස්වීම සම්බන්ධව තියෙන කොටසට ඔක්කොම කියවන්නේ. නමුත් අදහස තියෙන්නේ විශ්වවිද්‍යාලයේ පාලක සභාව සමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත යුතු අතර 44/8 වගන්තිය ප්‍රකාරව වර්ෂයකට පාලක සභා රැස්වීම් 10ක් පැවැත්විය යුතු කියලා තියෙනවා. එතකොට රැස්වීම් වාර ගන්න සම්බන්ධව ගැටලුවක් නැහැ. ඒක සම්පූර්ණයි. එතකොට මේ 25 දෙනා සම්බන්ධව ගැටලුවක් තියෙනවද? එයාලා සම්පූර්ණද අසම්පූර්ණද? පාලක සභාව මුලදී මුල් අවස්ථාවේදී සමාජිකයන් බාහිර සමාජිකයන් සියලු දෙනාම හිටියා. නමුත් දැන් එක සමාජිකයෙක් අඩුවක්. ඒක පත් කරන්නේ කොහෙන්ද? UGC. UGC එකේ. තොරපතුමාලා පැත්තෙන් ඒක සම්පූර්ණ කරන්න. ඊට පස්සේ උපක්‍රමික සැලැස්ම ගත්තම නැත්නම් කෝපරේට් ප්ලෑන් එක 2024 සිට 2028 දක්වාන උපක්‍රමික සැලැස්ම පිළියෙල කර තිබුණු අතර පාලක සභාව විසින් 2024 මාර්තු 28 දින අනුමත කර තිබුණි කියලා තියෙනවා. අපිට මෙන්න මේක සම්බන්ධව ප්‍රශ්න කීපයක් තියෙනවා, ගැටලු කීපයක් පොදුවේ එන ගැටලු. එකක් තමයි මේකේ මේ උපක්‍රමික සැලැස්ම කොහොමද චෙක් වෙන්නේ? අර මං කලින් සඳහන් කරපු අරමුණු වලට අනුගතයිද කියලා. එක. දෙවෙනි ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ ඒ සකස් කරන ලද උපක්‍රමික සැලැස්මේ ප්‍රගතිය කොහොමද ඇසෙස් කරන්නේ? අමාත්‍යාංශ ලේකම්තුමත් ඒ වගේම UGC එකේ සභාපතිතුමත් මං හිතන්නේ යම් අදහසක් ප්‍රකාශ කරන්න ඕන. මෙන්න මේ මූලික ප්‍රශ්න දෙක එනවා. අපිට ඊට අමතරව මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් තියෙන මේ පාලනයට ගැළපෙන ලෙස සකස් කරන ලද පාලනීය උමනාවන් වලට අනුකූලව සකස් කරන ලද උපක්‍රමික සැලැස්මක්ද තියෙන්නේ කියන කාරණේ. ඒක මොකද මේක සකස් කරලා තියෙන්නේ 2024 28 කියලා නේ තියෙන්නේ. ඒතකොට 24ට කලින් මේක සකස් කරලා තියෙන්නේ. එතකොට දැන් ඒ තියෙන උපක්‍රම සහ දැන් තියෙන උපක්‍රම අතර තියෙන වෙනසක් තියෙනවනේ. ඒකට ගැළපෙන ලෙස මේක වෙනස් විය යුතුව තිබෙනවා. ඒතකොට ඔන්න ඔය මූලික ප්‍රශ්න තුන උපක්‍රමික සැලැස්ම යටතේ තියෙනවා. හරි. පළවෙනි එක අපි යමු උපක්‍රමික සැලැස්ම අරමුණු වලට අදාළද නැද්ද කියලා ඔබතුමාලට තියෙන අවබෝධය විශේෂයෙන්ම අමාත්‍යාංශයට සහ UGC එකට. ප්‍රධාන වශයෙන්ම ප්‍රායෝගිකව සිද්ධ වෙන සභාපතිතුමනි මේක ක්‍රියාකාරී සැලැස්ම තමයි අපි බොහෝ දුරට පරීක්ෂා කරන්නේ. මේ ක්‍රියාකාරීත්වය උපක්‍රමික සැලැස්ම යථාර්ථය තමයි ඒ තරම්ම අවධානයට යොමු නොවෙනවා කියන එක මේ අවස්ථාවේදී ඒක යථාර්ථය. ඉතින් නමුත් අපිට දැන් මේකේ හැටියට මොකද අපේ තියෙන ඔඩිට් ඇන්ඩ් මැනේජ් අපේ ඉන්ටර්නල් තියෙන මේ හැම ආයතනයක් සම්බන්ධයෙන්ම අපේ ඔඩිට් ඇන්ඩ් මැනේජ්මන්ට් මීටින් තියෙනවනේ අපේ අමාත්‍යාංශ මට්ටමේ තියෙනවා UGC එකත් සම්බන්ධ වෙලා. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් මේ කියන කාරණේ අපිට මේකට ඇතුළු කරන්න. නමුත් දැනට මේ අවස්ථාව වෙනකොට අපි මේ කියන මාතෘකාව විශේෂයෙන්ම අරගෙන කතා කරන්නේ නැහැ කියන එක තමයි අපිට දැනට අපිට කියන්න තියෙන්නේ. ඒක තමයි මේක ඇත්තටම මේ අපි දැන් අධ්‍යයනය කරපු ආයතන ගණනාව ඇතුලේ අපිට දකින්න තියෙන දේ තමයි උපක්‍රමික සැලැස්ම අරමුණු වලින් පරිබාහිරව තමයි තියෙන්නේ. දැන් මේක පිළිබඳ සම්පූර්ණ යම් වක්කීමක් හදන්න වෙනවා ඇත්තටම ඉදිරියේදී. ඒ වගේම මේකේ ප්‍රගතිය ඇසෙස් කරන විදිය මොකද්ද? විදියක් තියෙනවද මේ විශේෂයෙන්ම UGC එක සතුව? අපි මේ සැරේ අපි පටන් අරන් තියෙනවා එක ක්‍රමයක්. විශේෂයෙන් අපි දැනටමත් මේ භාණ්ඩාගාරයේ මුදල් විශ්වවිද්‍යාල වලට දෙනකොට ඒ දෙන ප්‍රමාණය අනුව උපකුලපතිවරු සහ ඒ බර්සා ඇතුළු පිරිස ගෙන්නලා වෙන වෙනම විශ්වවිද්‍යාලයක සාකච්ඡාවක් කරනවා. අපි මේ විශ්වවිද්‍යාලයක දැනට කරලා ඉවරයි. ඊට පස්සේ අපි ඒ අයට කියලා තියෙනවා මාස 3කට සැරයක් ඒ ප්‍රගතිය වාර්තා කරන්න ඕනේ කවුන්සිල් එකට, ඒ පාලක සභාවට වාර්තා කරලා අපිට ඒ වාර්තාව එවන්න ඕනේ කියලා. ඒක දැනට අපි මේ මුදල් වර්ෂයේ සිට ක්‍රියාත්මක කරගෙන යන එකක්. මේක නම් තියෙනවද? හරිනේ. හරි.
හරි තුන්වෙනි එක තමයි උපක්‍රමික සැලැස්ම තමයි ආයතනයේ මේ කොතෙන් සිට කොතනටද යන්නේ කියලා තීන්දුව වෙන වැදගත්ම එක. ක්‍රියාකාරී සැලැස්ම අත්‍යවශ්‍යයි. නමුත් ආයතනයක් අවුරුදු 10කට පස්සේ කොතනද තියෙන්නේ කියන එකක් තියෙන්න බෑ. ඒ නිසා මේ වැදගත්ම වැඩපිළිවෙල තමයි අත්හැරලා තියෙන්නේ. මම හිතන්නේ අනිත් විශ්වවිද්‍යාලත් සෝවත්වා ඒ අත්දැකීම් ඇති. ඒ ඇත්තටම ඔබතුමාලා ඉල්ලන්නේ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා උපක්‍රමික සැලැස්මට බර තීරවල සියලුම විශ්වවිද්‍යාලවල ඉදිරි කටයුතු කරන්න කියනවා. පොඩිමත් මේ කාරණයක් කියන්නේ දැන් අර රිසර්ච් ප්ලෑන් එක හැදෙනකොට මම හිතන්නේ මෙහෙවරේ තියෙන කාරණාත් ආවරණයේ විදිහට ඒ ඔකේ කෙටිකායින දැක්ම කියන එක නම් දීර්ඝ කාලයකට පදනම් වෙන එකක්. මෙහෙවර ගත්තම යම් නිශ්චිත කාල සීමාවක් ඇතුළත ළඟා කරගන්න අරමුණෙන් ඇති කරන ගන්න දෙයක්. එතකොට මේ උපක්‍රමික සැලැස්ම හැදීමේදී මේ මෙහෙවරේ තියෙන කාරණා ටික ආවරණය වෙන විදිහට මේක හදාගෙන ඒ අනුව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හදාගෙන ඒ අනුව තියෙන සම්පත් ටික අයවැය හරහා යම් ප්‍රයොරිටි එකක් ඇතුව ඒ සම්පත් ටික වෙන් කරගෙන වැටි යන තත්ත්වයකට මේක හදාගත්තොත් හොඳයි කියන යෝජනාව. ඒ වගේම එතෙන්ටම සම්බන්ධ වෙනවා දැන් ක්‍රියාකාරී සැලැස්මක් තිබිලා තියෙනවා 25 වර්ෂයේ සඳහා 25 වර්ෂයේ සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම විශ්වවිද්‍යාලය විසින් පිළියෙල කර තිබුණු අතර ඒ පාලක සභාව විසින් 25 ජනවාරි 27 වෙනි දින අනුමත කර තිබුණි කියලා. මේක නැවතත් අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලා නැවත මේක බලන්න ඕන. මේ වර්ෂයේ රටේ අධ්‍යාපනය සම්බන්ධ ගන්න තීන්දුව වලට මේක අනුගතයිද කියන ප්‍රශ්නේ නැත්නම් නේද කලින් සකස් කරපු සැලැස්ම ඇතුළේ තියෙන කොටසක් තමයි දැන් 2025ට එන්නේ. ඒ නිසා නැවත ඒක සලකා බලන්න වෙනවා. ක්‍රියාකාරී සැලැස්ම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකත් එක්ක තියෙනවා ප්‍රසම්පාදන සැලැස්ම. 2025 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්ම 2025 මැයි 15 දිනය වන විටත් පාලක සභාව විසින් අනුමත කර නොතිබුණි. මුදල් සම්බන්ධව ප්‍රසම්පාදන සැලැස්ම ඒ සම්බන්ධ වගකීම තියෙන කාටද? සාමාන්‍යයෙන් ප්‍රසම්පාදන සැලැස්මේ වගකීම තියෙන්නේ මූල්‍ය අධිකාරීට. නමුත් අපි සෑම අංශයකටම 2025 වර්ෂයේ අවශ්‍ය ප්‍රසම්පාදන වාර්තා කරන්න කියන අපිට දීලා තිබුණා. අපි ඒ හැම අංශයකටම ඒ අංශ දෙක තුනකින් අත් වශයෙන්ම අපිට තවම ලැබිලා තිබුණේ නැහැ. මූල්‍ය අධිකාරී කියන්නේ බර්සානේ. මූල්‍ය අධිකාරීතුමා ඉන්නව නේද? තුමාද තුමීද මට මතක නැහැ. ප්‍රසම්පාදන සැලැස්ම අපි මැයි මාසයේ 29 වෙනි මුදල් කමිටුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුමත වෙන්නේ පාලක සභාවට ඉගව ජූනි මාසෙ තමයි ඒක ඉදිරිපත් වෙන්නේ. දැන් අපි මෙහෙම කාරණයකට දැන් ඇත්තටම දැන් ක්‍රියාකාරී සැලැස්ම අනුමතයි නා. ඒ කියන්නේ ඇක්ටිවිටීස් හඳුනාගෙනනේ තියෙන්නේ. නේද? ඔව්. මූල්‍ය අධිකාරීතුමිය. ඔව්. ඔව් ඇක්ටිවිටීස් හඳුනාගෙනනේ තියෙන්නේ. ඒතකොට ප්‍රසම්පාදන සැලසුම මේ දැන් අවුරුද්දෙන් භාගයක් ඉවරයිනේ. ජුනි මාසෙත් ඕක දැන් සම්මත වීමට නියමිතයි. ඔබතුමගේ අදහස ඒකනේ? ඔව්. ඒක ප්‍රමාදයක් ලෙස දැනෙන්නේ නැද්ද? අපිට මුදල් වර්ෂයට ලැබීම් තිබුණේ වෝටන් account එකෙන් මාර්තු වෙනකන් තිබුණා. ඊට පස්සේ අප්‍රේල් වලදී මුළු අවුරුද්දටම වෙන්කිරීම ලැබුණේ. ඒ ලැබුණු ප්‍රාග්ධන වෙන්කිරීම අපිට අප්‍රේල් වල ඉඳලා මැයි වෙනකන් අපි පීඨ වලින් අපේ අවශ්‍යතාවය ඉල්ලා තිබුණා. අපි නෑ මම අහන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි මම අහන්නේ. දැන් මේ 25 වර්ෂය සඳහා වෙච්ච ක්‍රියාකාරී සැලැස්ම ඒ කියන්නේ හදන්නේ 25 වර්ෂය තුලම නම් ගැටලුවක් තියෙනවනේ. 25 වර්ෂයේදී අපි හදලා තිබුණා සර්. ඒක අපිට ලැබෙන ප්‍රතිපාදන අනුව නැවත සංශෝධනය කළා. මේ මාසෙ මැයි වලදී තමයි ඒක ඉදිරිපත් කළේ. අපිට ලැබෙන ප්‍රාග්ධන ලැබීම් අනුව නැවත සංශෝධනය කළා අපේ ප්‍රසම්පාදන සැලැස්ම. 24 අවුරුද්දේ ඔය වගේ සැලැස්ම හැදුවද මූල්‍ය අධිකාරීතුමිය? 24 වර්ෂෙත් සැලැස්ම හදලා තිබුණා සර්. ඒක 24 වර්ෂයට කලින් හදලා 24 වර්ෂය ආරම්භ කරන්න කලින් අනුමත කරගත්තද? ඒක අනුමත වුණේ කොයි කාලේ වගේද? 24 වර්ෂය සඳහා.
24 වර්ෂයේ මුල් කාලයේදී අනුමත කරලා තිබුණා. ඍජු උත්තරයක් දෙන්න අමාරුද ඔබතුමීට? අපි ඍජු උත්තරයක් බලාපොරොත්තු වෙනවා. කොයි කාලේ වගේ දෙක අනුමත වුණේ? ඒකේ අනුමත වීම මම ආවේ 24 වර්ෂයේ 8 වෙනි මාසේ ඊට කලින් හරි සභාපතිතුමා මේ දැන් ඇත්තටම සභාපතිතුමා කියන කාරණේ හරි. කියන්නේ දැන් මේ ජූනි වෙනකලුත් ඔබතුමාලා තවම මේක ඉදිරිපත් කරගෙන නැතුව මේ කරන ක්‍රියාවලියෙන් වෙන්නේ ඔබතුමාලාට එන ඇලොකේෂන් එක පාවිච්චි කරන්න බැරි තැනකට මේක තල්ලු වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් 2024 කව ඔබතුමිය හිටියත් නැතත් 2024 හිටපු අනෙකුත් අය, ඒ කියන්නේ හිටපු උපකුලපති නැත්නම් අලුතෙන් පත් වුණාද මොකද නැහැ. නමුත් මේ සියලු දෙනා මේක කරන්න එපේ. මේ කළා ලෑස්ති වෙන්න ඕනේ. කොයි කාලේ මේක ඉදිරිපත් කරත් වෝටර් account එකක් ආවත් අයවැයක් ආවත් මේකට ලෑස්ති වෙන්න. දල සැකස්ම. ඒකට සූදානම් වෙලා නැහැ. ඔය ඒකත නිසා දැන් මං හිතන්නේ දැන් මේක දැන් මේ වර්ෂයේදී කරන්න වෙන්නේ දැන් ඔය බලාපොරොත්තු වෙන කාලයේදීම තමයි. නමුත් මේක අපි ප්‍රශ්න කරේ මේක පුරුද්දක් විදියටද කරන්නේ නැත්නම් මේ අවුරුද්දට විශේෂ වෙච්ච එකක් ගැන කියනවනේ අපි ඒක ඇක්සෙප්ට් කරනවා. මොකද අයවැය ඉදිරිපත් කරේ මාර්තු වල නිසා. නමුත් මං හිතන්නේ ඒක නෙමෙයි එහෙම නෙමෙයි කියලා. ඒක ගරු සභාපතිතුමනේ 20යි 24 වර්ෂයේ 20යි 23 වර්ෂයේත් අපේ accounts බැලුවහම පේනවා 20යි 24 අපිට වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදල් ඒක නෙමෙයි මේ උපකුලපතිතුමා මම අපි අහන්නේ දැන් මේ සැලැස්ම මේ ක්‍රියාකාරී සැලැස්ම අනුමත කරලා ජනවාරි 27 නේ. ඔව්. ජනවාරි 27 තමයි අනුමත කරලා තිබුණේ. ඊට පස්සේ ඒකේ අපි අදහස ඒකේ ඇක්ටිවිටීස් ටික හඳුනාගත්තා කියන එකනේ. හරි. ඒතකොට දැන් අපි අහන්නේ ඇයි ප්‍රසම්පාදන සැලසුම තවමත් ප්‍රමාද කියන එක. දැන් එතකොට දැන් මේ ජනවාරි ඉඳලා මේ දක්වා කාලය තුල ඔබතුමාලා මේ ක්‍රියාවලියට අදාළ එකම ප්‍රසම්පාදනයක්වත් කෙරෙන්න විදියක් නැහැ. ඒකනේ තර්කය. අපි ඒ තර්කෙ මත පිටලා ඇහුවේ. හරිනේ? ඒක නිසා දැන් අපිට පහුගිය කාලේ මේ භාවිතා කරපු එක සම්බන්ධ වෙනම අධ්‍යයනයක් කරන්න ඕන. මම අහුව නිශ්චිත කාරණයක්. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව මේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ ප්‍රසම්පාදනයට සැලැස්ම තවම අනුමත නොවී තියෙන්නේ ඇයි? සායි පිටම මේ മന്ത്രിවරුත් අහන දේ තමයි ඒක පුරුද්දක් විදියට හැම අවුරුද්දකම ඔහොම අවුරුද්ද මැදද මේ වෙන්නේ. නැත්තම් ඒක විශේෂයෙන් ඒක ඇහුවේ. ඒක සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. වෙන වර්ෂවලදී අයවැය සාමාන්‍යයෙන් දෙසැම්බර් මාස වෙනකොට සම්මත වෙනකොට සාමාන්‍යයෙන් පෙබරවාරි මාස විතර වෙනකොට අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක යනවා. ඔබගොල්ලෝතුමා හරියටම කියන්නකෝ 24 ප්‍රසම්පාදන සැලැස්ම අනුමත වෙච්ච දිනේ සහ 23 අවුරුද්දේ අනුමත වෙච්ච දිනේ. ඒක නම් මගේ මේ වෙලාවේ මතක යන්නේ නැහැ. ඒක මේ හොයලා මේ සභාවට වාර්තා කරන්න. හොඳයි. අපතුමනි දැන් 2025 වර්ෂයට අදාළව ප්‍රසම්පාදන සැලසුම් 24 අවසන් වෙන්න ඉස්සෙල්ලා සකස් කරලා ප්‍රධාන ගණන් නියමන නිලධාරී හැටියට අමාත්‍යාංශ ලේකම්වරයා අනුමැතිය ලබා ගන්න ඕනේ. එතකොට මේ කියන කාරණේදී ක්‍රියාකාරී සැලැස්ම දැන් හදාගෙන ඇක්ටිවිටීස් අඳුරගෙන තියෙන්නේ. එතකොට මේ අනුව තමයි මේ ඇක්ටිවිටීස් වලට අනුව තමයි මේක දැන් ඊළඟ ප්‍රසම්පාදනයේ මේ ඇක්ටිවිටි වලින් කොයි වරද මේ ප්‍රසම්පාදන අවශ්‍ය වෙන්නේ. ඒ අනුවනේ හදාගන්න වෙන්නේ. එතකොට දැන් මේ ඇක්ටිවිටි ප්ලෑන් එකත් ක්‍රියාත්මක කරගන්න බැරි තත්ත්වයක් එනවා ඔය කියන ප්‍රසම්පාදන සැලැස්ම නැතිවීම තුළ. සභාපතිතුමා දැන් මෙතන දැන් මෙතුමිය කියන විදිහට මේ මාස 6ක් 6 වෙනි මාසෙදී තමයි එතකොට අනුමත කරගන්න වෙන්නේ. විශේෂයෙන්ම අර එතුමිය කියපු කාරණේ පොඩ්ඩක් පිළිගන්න අමාරුයි. මොකද මේක සම්මත කරපු එක තියෙන්නේ ජනවාරි 27 සම්මත කරන ලද එක ගැන තමයි අපි මේ අහන්නේ. දැන් එතුමිය කියනවා මේ සංශෝධනයක් කරගත්තා කියලා. එහෙම එකක් මේ විගණනයට වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ පාලක සභාවට දාලා අනුමත කරගන්න ඕනේ කියන එකද? සාමාන්‍යයෙන් ප්‍රසම්පාදන සැලැස්මක් හදන්න කොයිතරම් කාලයක් ගත වෙනවද? ප්‍රසම්පාදන සැලැස්ම අපි අවුරුද්ද මුලදී හදලා තියෙනවා සර්. ඒක අපේට ලැබෙන ප්‍රතිපාදන නිශ්චිත නැති සහ අපේ ඇත්තටම අවශ්‍යතාවයන් එක්ක බලනකොට අපිට ලැබිච්ච ප්‍රතිපාදන වලට වඩා වැඩි ප්‍රමාණයකට තමයි හැදුවේ. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයන් අනුව බලනකොට අපිට ලැබුණු ප්‍රාග්ධන වෙන් කිරීම වලට වඩා වැඩි ප්‍රමාණයක්. එම නිසා අපි ඒක පාලක මණ්ඩලයට දැම්මේ නැහැ. අපිට ලැබෙන මුළු අවුරුද්දටම ලැබෙන ප්‍රමාණය බලලා ඒක දැනුනේ අපිට ලැබුණේ අප්‍රේල් වල. ඒ අප්‍රේල් වල ලැබිච්ච
සත්‍ය ප්‍රතිපාදන වලට නැවත එකක් හදලා දැන් අපි මෙයි වලට ඉදිරිපත් කළා. ජූනි වල තමයි ඒක ලේකම්තුමනි ඔබතුමාගේ පැත්තෙන් අහන්නේ මේ දැන් මේ මුදල් ලැබෙන ප්‍රමාණය ගැන නිශ්චිත අදහසක් අත්‍යවශ්‍යමද ප්‍රසම්පාදන සැලැස්ම හදා? අපි සාමාන්‍යයෙන් ඇස්තමේන්තු වලට ඇස්තමේන්තුක සාමාන්‍යයෙන් අපි පුරවකතන. ඒ කියන්නේ ඊට පස්සේ කරන්න තියෙන ඇඩ්ජස්ට්මන්ට්ස්. ඒ කියන්නේ කොහෙවත් එහෙම නිශ්චිතවම මුදලටම බලාගෙන. එතකොට වෝට් ඔන් account එකෙන් හම්බුණානේ මොන හරි නේද? ලැබෙන්නේ නැදිනේ. එතකොට ඒ කාලෙදි මොනවද කරේ? වෝට් ඔන් account එක දෙසැම්බර් වෙනකොට තිබුණානේ. ජනවාරි වෙනකොට අතට ආවනේ. එතකොට ජනවාරි ඉඳන් අප්‍රේල් වෙනකන් කාලෙදී කොහොමද වැඩ කරේ? අපි ප්‍රසම්පාදන සැලැස්ම හදලා තිබුණේ සර්. ඒක පාලක සභාවට දාලා අනුමත කරගෙන තිබුණේ නැහැ ඒ වෙනකොට. ඇයි අනුමත කරගන්න බැරිුනේ? ඒකනේ ප්‍රශ්නේ. ඒක තමයි පොයින්ට් එක. ඇයි මෙතන සභා 4ක් පාලක සභා 4ක් තියලා තියෙනවා 2025 අප්‍රේල් වෙද්දී. ඇයි දාලා අනුමත කරේ නැද්ද? අද අයවැය පාස් වුණේ මාර්තු 21. දැන් මේ 15 කියන්නේ ඉන්න මාස දෙකකට ආසන්න කාලෙදී අපි ප්‍රතිපාදන වෙන් උපකුලපතිතුමා ඒ පීඨයට ප්‍රතිපාදන වෙන් කළා. ඒ අපිට ලැබිච්ච මුදලින් ඒ අපිට මිලියන 600ක් ලැබිලා තියෙනවා. ඒක වෙන් කළා. ඒ අවශ්‍යතාවයන් ඒ පීඨ වලින් ලැබෙන අවශ්‍යතාවයන් අපි කොහොමද ඔබතුමියගේ ඇමෙන් කළා. ඔබතුමියගේ කාර්යභාරය ඔබතුමිය නම් වක්කීම ඔබතුමිය කියලා කියපු නිසා මේ කියන්නේ මෙතන තියෙනවා වාර්ෂික යෝජිත ප්‍රතිසම්පාදන සැලැස්ම මේ තියෙන්නේ අලුත් ගයිඩ්ලයින් එක අනුව වාර්ෂික යෝජිත ප්‍රසම්පාදන සැලැස්ම ඉදිරි වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත සියලු වර්ගයන්ගේ ප්‍රසම්පාදනයට අදාළ ලයිස්තුවකින් සමන්විත වූ අතර එය ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් අනුමත කළ යුතුයි කියලා. ඒ නිසා අපි ඔබතුමියගේ පැත්තෙන් සැලකිය ප්‍රමාදයක් තියෙනවා. වගකීම් පැහැර හැරීමක් ලෙස නොසලකන්න නම් මං හිතන්නේ මේ හැකියක්මනින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ලේකම්තුමා ඉන්නේ. ලේකම්තුමා වෙත යවලා අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා මේ ලැබුණේ ඇත්තටම පොඩි දියාරු උත්තරයක්. ගරු සභාපතිතුමා මම යෝජනා කරනවා මේකත් එක්කම ලේකම්තුමාට අපි පොඩි මේකක් දෙමු. දැන් ඊළඟ දිගටම විශ්වවිද්‍යාලෙ එන්න තියෙනවනේ. දැන් අනිත් ඒවා වගේත් ওই ප්‍රශ්නෙම තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා ලේකම්තුමා කරුණාකරලා සභාපතිතුමාගේ අවසරය ඇතුව මම හිතන්නේ වහාම දැනට මේ හැම විශ්වවිද්‍යාලයකම තියෙන තත්ත්වය මොකක්ද? මේවා දීලා තියෙනවද? අපි සම්පාදන කමිටුව විදියට අපි ඉදිරියට කරලා තියෙනවද? සැකස්ම හදලා තියෙනවද? මේ සම්බන්ධව සභාපතිතුමාට මම හිතන්නේ ගෙන්න ගමු අපි මේ කමිටියකට රිපෝට් එකක් ගෙනගමු. ඒතර අපිට ලේසි අනිත් ඒවාට නැත්නම් ආයිත් මේක ගැන අපි හිරවි ඉන්නවා බෑ. ඔව්. අපි ඒක ඉදිරිපත් කරන්න සභාපති. හරි. ඒ වගේම ඊළඟට මම යනවා 1/12 අභ්‍යන්තර විගණනය සම්බන්ධ කොටසට 20යි 23 11/9 කෝප් සභාවේදී ගතපු තීරණයක් සම්බන්ධව සාකච්ඡාවක් ගන්න තියෙන්නේ. අභ්‍යන්තර විගණනාංශයේ ශක්තිමත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවට සාකච්ඡා කර තිබුණි. ඒ අනුව පවතින පුරප්පාඩු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන කඩිනමින් බඳවා ගැනීම සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට නිර්දේශ කර තිබුණි. නමුත් වර්තමාන තත්ත්වය ගත්තම මම සියල්ල කියවන්නේ අන්තිම වාක්‍යය ගත්තොත් 2025 මැයි 15 වන දින විටද ලබා දුන් නිර්දේශයේ ප්‍රකාරව අභ්‍යන්තර විගණනාංශය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවරගෙන නොතිබුණි. ඒකට හේතුව තමයි එහෙම කියන්නේ හේතුව තමයි විශ්වවිද්‍යාලයේ අනුමත කාර්ය මණ්ඩලයට අනුව අභ්‍යන්තර විගණනාංශයේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණකවරයෙකු සිටිය යුතු වුවද දැනට සහකාර අභ්‍යන්තර විගණකවරයෙකු මෙම අංශයේ භාරව කටයුතු කරනු ලබයි. මීට අමතරව 2017 වර්ෂයේදී විගණන සහායකයන් දෙදෙනෙකු අභ්‍යන්තර විගණනාංශය සඳහා අනුමත කර තිබුණි. ඉහත නිර්දේශය ලබා දෙන විටද මෙම අංශයේ මෙම කාර්ය මණ්ඩලෙම සේවය කර තිබුණි. ඔක තමයි අදහස. දැනට ඉන්නේ ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණකවරයෙක්ද එහෙම නැත්නම් සහකාර අභ්‍යන්තර විගණකවරයෙක්ද? දැන් අපි මේ මෙතුමන්ලා හමු මේ දැනට තියෙන ස්ටාෆ් එක ඒක තමයි. ඔව්. ඒතර හොයාගත්තා ඒක වැඩි. මේගොල්ලන් අහන්න ඕනේ දැන් ඔබතුමාලා අපිට කියන්න මේකේ තියෙන ස්ටාෆ් එක කොහොමද ඉන්නේ කියලා අපේ මැනේජ්මන්ට් සර්විස් එකේනේ? නෑ. කවුද මැනේජ්මන්ට් සර්විස්?
කොච්චරක් තියෙනවද අනුමත සංඛ්‍යාව කියන්නකෝ. දැනට සෝරි අනුමත කාර්ය මණ්ඩලය 1338ක් තියෙනවා. නෑ අපේ අභ්‍යන්තර විගණනයේ සම්බන්ධයෙන් ටිකක් කියන්නකෝ. සහකාර විගණනද කීයද? අර කිව්වා වගේ සහකාර අභ්‍යන්තර විගණනකාරවරුන් ඉන්නවද? මොකද ස්ටාෆ් එකේ සෙක්ෂන් එකේ ඉන්ටර්නල් ඔඩිට් බ්‍රාන්ච් එකේ සීනියර් ඇසිස්ටන්ට් ඉන්ටර්නල් ඔඩිටර් තනතුරු 1යි, ඔඩිට් ඇසිස්ටන්ට් තනතුරු 2යි, වර්ක් සේෆ් තනතුරු 1යි විදිහට තනතුරු 4ක් අනුමත වෙලා තියෙනවා. හරි දැන්ට 3යි ඉන්නේ එතකොට. ඔව් දැන් කීයක් අනුමත කරලා තියෙනවා? ඔයාලා අනුමැතිය දීලා තියෙනවද කීයක් බඳව ගන්න කියලා? දැනට දැන් අපි ප්‍රයිම් මිනිස්ටර්ස් ඔෆිස් එකේ තියෙන අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කමිටුවකට තමයි බඳවා ගැනීම සම්බන්ධයෙන් නෑ අපි යන්නේ කලින් ඔයාලා කොච්චරකට අනුමැති දැන් සවතුම අහන්නේ ඒ කට්ටිය බඳවගෙන නෑ මේ වෙනතුරු ශක්තිමත් කරන්න කියලා 2017 ඉඳලා ටිකටම කියලා තියෙනවා. නමුත් වෙලා නෑ. අපිට දැනට තියෙන ස්ටාෆ් එක ඔබතුමාලා අනුමත කරලා තියෙන අලුතෙන් ඒවා නෙමෙයි. අලුතෙන් ගන්න ඕනේ ආයි අගමැතිතුමී ගාවට යන්නේ. දැනට එතෙන්ට තමයි එන්නේ. පුරපාඩු එක තමයි. හරි. නෑ මං කියන්නේ මට කියන්න අපිට කොච්චරක් තියෙනවද කියලා. ඔව් අපිට ගත්තොතර අපි හිතමුකෝ සහකාර අභ්‍යන්තර විගණකවරයෙක් එක්කෙනාද ඉන්නේ ඒක අනුමතද? සීනියර් ඇසිස්ටන්ට් ඉන්ටර්නල් ඔඩිටර් තනතුරු 1ක් අනුමතයි. අනුමත. ඒක බඳවගෙන නැහැ. දැනට ගරු මන්ත්‍රීතුමනි ඉන්නේ සීනියර් ඇසිස්ටන්ට් ඔඩිටර් කෙනෙක් නෙමෙයි ඇසිස්ටන්ට් ඔඩිටර් කෙනෙක්. අනුමත වෙලා තියෙන සීනියර් නෑ ඒක තමයි ගැටලුව මතුවනේ මෙතන. හරිනේ? දැන් මේ සාකච්ඡාවේ මතුවෙන කාරණේ තමයි දැන් මේ සීනියර් ඇසිස්ටන්ට් ඔඩිටර් කෙනෙක් අනුමතයිනේ. හරිනේ? අනුමත තනතුරක් තියෙනවා. දැන් 2023 නොවැම්බර් 9 කෝප් කමිටුවේදී මේ ස්ථානයේදීම ලබා දීපු නිර්දේශයක් තියෙනවා ඒක සම්පූර්ණ කරන්න කියලා. ඒ සඳහා කටයුතු කරලා තියෙනවද මොකද උනේ? සහකාර අනුමැතිය ඉල්ලලා DMS එකටත් DMS නෑ ඒක නෙමෙයි උත්තරේ. මම අහන්නේ කෙටියෙන්. මේ සඳහා වැඩ කටයුතු කරාද නැද්ද? කරා. එතකොට කොහොම ඒ තාමත් පුරප්පාඩු තියෙන්නේ? පුරප්පාඩුවක් තියෙනවා අපිට. කොහොමද ඒක වෙන්නේ? අනුමත වෙලා ඇවිල්ලා තියෙන්නේ පිරිස් සංඛ්‍යාව විතරයි. දැන් මේ සංඛ්‍යාව තිබුණට අපිට DMS එකෙත් සහ අග්‍රාමාත්‍ය කමිටුවේ අනුමැතිය ලැබෙන්න ඕන බඩ පුරපාඩුව පුරවන්න අනුමැතිය ලැබිලා නැහැ කියලා කියන්නේ. පොඩි අවස්ථාවක් දෙන්න මේ මෙතුමීට. විගණන අංශයේද සබරගමු විශ්වවිද්‍යාලේ. දැන් මේක දැන් අර ක්‍රයිසිස් එකක් තිබ්බ කාලෙදී මුලින්ම දීලා තිබ්බේ අමාත්‍යාංශ ලේකම්තුමාට ඒ තනතුරු වල පුරප්පාඩු පුරවන්න මේ ප්‍රතිපාදන අවශ්‍යතාවය බලන්න ඕනේනේ ඒ වෙලාවේ. ඒ පුරප්පාඩු පුරවන අනුමැතිය ලබා දීලාද තියෙන්නේ? ඔය කියන පුරප්පාඩු සීනියර් ඇසිස්ටන්ට් ඉන්ටර්නල් ඔඩිටර් තාම නැහැ. තාම දීලා අනුමැතිය දීලා නැහැ. නැහැ. ඊට පස්සේ මේ DMS එකටත් දුන්නා. ඊට පස්සේ ආයේ දැන් අග්‍රාමාත්‍ය කමිටුවට දාන්න ඕනේ. අග්‍රාමාත්‍ය කමිටුවට මෙතුමන්ලගේ ඉල්ලීම් ඔක්කොම යවලා තියෙන්නේ. ඒක තාම යුනිවර්සිටි කිහිපයක් තමයි සැරකිල්ලට ගත්තේ. මේ යුනිවර්සිටි එක ගත්ත වෙලාවේ මේ තනතුරත් පුරවන්න කටයුතු කරන්නේ. හරි මට එන මෙත ඊළඟ එකටත් චුට්ටක් දෙන්න. ඒ කියන්නේ මේ තනතුර පිරවෙන්නට නියමිතයි කියන එක නෙමෙයි මේක අදහස්. සභාපතිතුමනි මේකේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මේ පහුගිය කෝප් කමිටුවේ නියෝගය දීලා තියෙන්නේ මේ ඉන්ටර්නල් ඔඩිට් එක ස්ට්‍රෙන්ත් කරන්න. ශක්තිමත් කරන්න කියන එක. දැනට එතන තියෙන කාඩර් එකේ හැටියට ඉන්නේ නිදායෙන් 4යි. ඒකේ ප්‍රධාන අභ්‍යන්තර විකවිතේට ඉන්න ඕනේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකයෙක්. අපිට ඉන්නේ සහකාරයක් කෙනෙක්. එතනම මේ අඩුපාඩුව තියෙනවා. හැබැයි මෙතන මේ ස්ට්‍රෙන්ත් කරන්න කියලා තියෙන මේක ගත්තම මේ විශ්වවිද්‍යාලය ගත්තම වාර්ෂිකවට මිලියන 3000 ගානකට වැඩි වියදම් ප්‍රමාණයක් දරන අවුරුද්දට. ඒ වගේම ආදායම් පැත්තෙන් ගත්තම මිලියන 3000කට ආසන්න ප්‍රමාණයක් ආදායම් තියෙනවා. මේ සියලු කාරණා සම්බන්ධයෙන් මේ තුන් දෙනෙක්ගේ මේ විගණනයක් නොකිරීම තුළ මේ සීමා කිරීම තුළ මේ වෙනකොට විශාල මූල්‍ය අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා. කාර්යක්ෂම ව්‍යාපාර කටයුතු වල මේ විශ්වවිද්‍යාල කටයුතු වල ලොකු කඩාවැටීමක් වෙලා තියෙනවා. මේවා සමස්ත සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කරන්න තියෙන අභ්‍යන්තර විගණන ඒකකයේ ඒ ශක්තියත් නොවීම තුළ තමයි මේ වගේ මේ අතුරු ප්‍රතිඵල ඇවිල්ලා තියෙන අහිතකර විශාල ප්‍රමාණයක් මූල්‍ය ගරුවන්ත්‍රීතුමනි අවභාවිත වෙලා තියෙනවා.
ඒ නිසා මේ කියන කාඩ් එකකින් මේක යන්න නෙමෙයි මම හිතන්නේ මේක ගරු සභාපතිතුමනි මේ අභ්‍යන්තර විගණකයේ ඒකකේ වඩා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව අවධානය යොමු කරලා මම හිතන්නේ සුදුසු පියවරක් ගත්තොත් හොඳයි කියන එක මම විගණක අධිපතිතුමා කියන්නේ තවත් මානව සම්පත මෙතනට අවශ්‍යයි කියන එකද? තව පිරිස අවශ්‍යයි. මෙතන යම් ශක්තිමත් කිරීමක් කරන්න වෙයි. ගරු මන්ත්‍රීතුමියනි මෙතන මිලියන 3000 ගණන් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආදායම් ප්‍රමාණයක් වියදම් ප්‍රමාණයක් හැසිරෙන තැනක් මේක. ඒකින්ද කාඩ් රිවිව් එකක් කරලා මේ සමස්තය තුළ මේක කොයිතරම් දුරට ශක්තිමත් කර යුතුද කියන එක නිශ්චය අධ්‍යයනයකින් පස්සේ කරා නම් හොඳයි කියන එක තමයි මම මට හිතෙන්නේ අපි මේ ඊළඟ මාතෘකාවත් අරගෙන මොත් එන්ට ආපහු එමු. සේවක සංඛ්‍යාව සම්බන්ධව තියෙන කොටස ගත්තාම මම කොහොම සාකච්ඡාවට ගන්නෑ. නමුත් අපි ගත්තොත් මේකේ තියෙන තොරතුරු වලට අනුව 2025 අප්‍රේල් 15 දිනට ආයතනයේ සේවක සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ගත්තම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විතරක් පුරපාඩු 139ක් තියෙනවා. අධ්‍යයන සහායක විධායක වෙනත් එහෙම හැම අංශයකම සමස්ත පුරපාඩු ප්‍රමාණය 398ක් ලෙස තියෙනවා. හැබැයි දැන් මේ ගත්තම මේ අධ්‍යයන කාර්ය මණ්ඩලය තුල තියෙන පුරපාඩු 139 ගත්තම එතන ඉන්නවා ප්‍රොෆෙසර් චෙයා 29ක්, ඒ වගේ මහාචාර්යවරු 8ක්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු 8ක්, මහාචාර්යවරුන් 50ක් ඇතුළුව. ඒතර ඔක්කොම ගත්තම 139ක් වෙනවා. අනිත් අය කතිකාචාර්යවරුන්. ඒ කියන්නේ 110ක විතර කතිකාචාර්යවරුන්ගේ හිඟයක් තියෙනවා කියලා තමයි මේකේ තියෙන්නේ. ඒතකොට දැන් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආයත සබරගම විශ්වවිද්‍යාලයේ විදියට මේක මේ කාඩ් එක සම්බන්ධව මේ කාඩ් රිවිෂන් එකක් කරලාද මේ සංඛ්‍යා තියන් ඉන්නේ නැත්නම් කලින් තිබිච්ච කාඩ් එකට අදාළවමද තියෙන්නේ? මොකද ඔබතුමාලා පැත්තෙන් දැම්මතු වෙච්ච කාරණේත් තියෙන්නේ මේ සංශෝධන සම්බන්ධ සාකච්ඡාවක් ආපු නිසා. මේ පරණ කාඩ් එකක සංඛ්‍යාවමද දැන් තියෙන අවශ්‍යතාවයත් මේකද මොකද්ද? ගරු සභාපතිතුමනි විශ්වවිද්‍යාලයේ නව පීඨ 3ක් සඳහා මෑත කාලේදී අපිට අධ්‍යයන පිරිස් ප්‍රතිපාදන ලැබුණා. ඒත් එක්කම අනධ්‍යයන පිරිස් ප්‍රතිපාදනත් ලැබුණා. ඒ ලැබුණාම DMS එකෙන් අපි ඒ DMS එකේ අනුමැතිය ලත්පමණින් අපිට බඳවා ගැනීම කරන්න බෑ. දැන් තියෙන සර්කියුලර් එක අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙන් තමයි බඳවා ගැනීමට අපිට අවසරය ලබා ගන්න. මේ සඳහා මම මේ තනතුරට ඇවිල්ලා මේ අවුරුදු 1මාර තුල ලිපි 18ක් මම ඉදිරිපත් කරලා තියෙනවා DMS එකටත් ඒ වගේම අනිකුත් යවන හැමතැනටම. ඉල්ලීම් 18ක් කරලා තියෙනවා. ඒක මම වගකීමෙන්ම කියනවා. හරි. එහෙනම් සාමාන්‍යයෙන් ලිපියල් හරියන්නේ නැහැ. ලේකම්තුමා එනං අත්‍යවශ්‍ය පුරපාඩු පිරවීම සම්බන්ධව ලේකම්තුමා සාකච්ඡාවක් ඇඳව ගන්න මැනේජ්මන්ට් සර්විසස් එකත් එක්ක ඇඳවලා ඒ වෙලෙම ලිඛිතව බාර දෙන්න මෙන්න මේ කට්ටිය අපිට බඳව ගන්න අවශ්‍යයි කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. තියෙන හැමතෙම ඒක ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔව් එතන දැන් ඒක දුන්නාම ඊට ප්‍රයිම් මිනිස්ටර්ස් එකට යනවනේ. ඔව් ඒක අපි හැමවල තියෙනවා මේක ඔක්කොම දීලා තියෙනවා. හැම විශ්වවිද්‍යාලයකටම අදාළ දීලා තියවලා තියෙන අපි. කාඩ් හැම විශ්වවිද්‍යාලයකටම. යුනිවර්සිටි වල සබරගම යුනිවර්සිටි එක ඇතුළු අනිකුත් යුනිවර්සිටි ඒ කියන්නේ සියල්ල ලැබෙනකම් ප්‍රමාදයක් තියෙන එහෙම එකක් නැහැ නේ. දැන් 15000ක් මේකේ මේ භයානකම මහාචාර්යවරු 50 කතිකාචාර්යවරු 107ක් මේ කට්ටියව නැතුව කොහොමද මේ විශ්වවිද්‍යාලයක් ඇත්තටම අපේ කළමනාකරන දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ආණ්ඩුව ගත්තත් ප්‍රධානම අරමුණ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනේ පළවෙනි වැඩි. ඒ නිසා මේක වෙනුවෙන් ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න නිලධාරීන් විදියට ඔබේ පැත්තෙන් තියෙන දායකත්වයක් ඕන විශේෂයෙන්ම. දැන් MST එක ගත්තත් ඔව්. සෝත්ව දැන් 15000 ගණන් දැන් ගිය සතියේ ඔව් රාජ්‍ය සේවයට බඳව ගත්තානේ. අවසර දුන්නනේ. එතකොට ඒක ඇතුලේ නැද්ද මේ කාඩ් එක? යම් ප්‍රමාණයක් තියෙනවා මේක ඇතුලේ. අපේ විශ්වවිද්‍යාලයට මේ මෑත කාලේ යම් ප්‍රමාණයක් අනුමත කරා. ආචාර්යවරුන් සහ අධ්‍යයන ඔව් අපේ විශේෂයෙන්ම වෛද්‍ය පීඨයට තාක්ෂණ පීඨයට සහ පරිගණක පීඨය සඳහා. ඒ අධිකාචාර්යවරු ඉන්නවද ඒක? ඔව් අලුතෙන් බඳව ගත්තා. අපි දැන් පත්තරෙත් අඩට රැස් කළා හෙට අනිද්ද බඳව ගැනීම කටයුතු. දැන් මගේ මූලික ප්‍රශ්නේ උනේ කාඩ් රිවිෂන් එකකට යන්නේ නැතුව මේ කාඩ් රිවිෂන් එකට ගිහිල්ලාද තියෙන්නේ නැත්නම් නැවත කාඩ් රිවිෂන් එකට යා යුතුව තියෙනවද? කාඩ් රිවිෂන් එකට ගිහිල්ලා තියෙනවා. අපි ඉල්ල ප්‍රමාණය ලැබිලා නැහැ. යම් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ගරු සභාපතිතුමා මේ විශ්වවිද්‍යාලයේ අලුත් පීඨ තුනට අපිට යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් ලැබුණට විශ්වවිද්‍යාලයේ පීඨ 9ක් තියෙනවා. ඒ පීඨ 9න් අනික් පීඨ 6ට අපිට පිරිස් ප්‍රතිපාදන වශයෙන් දැන් උදාහරණයක් වශයෙන් මිය ගිය අය, සේවාවෙන් ඉවත් වෙලා ගිය අය, ඒ වගේම විශ්‍රාම ගිය.
මේ සඳහා අපි නැවත ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. මේ සඳහා අපට අනුමැතිය නොලැබීම තුල තමයි මේක මෙච්චර සංඛ්‍යාවක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. මැනේජ්මන්ට් සර්විස් ඩිපාර්ට්මන්ට් එක ඔබතුමාගේ පැත්තෙන් කියන්න. වගේ අග්‍රාමාත්‍ය කමිටුවෙන් මේ යුනිවර්සිටි එක කන්සිඩර් කරන වෙලාවේ මේ ෆැකල්ටි වල සම්බන්ධයෙන් පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඔබතුමීලා පැත්තෙන් සෑහීමකටපත් වෙනවද? ඔබතුමීලාගේ පැත්තෙන් සෑහීමකටපත් වෙනවද? ඒවල තියෙන ඉල්ලීම් ප්‍රමාණය ඒ අවශ්‍යතාවයට හැරිලන්ස් අනුමැතියට අදාළව තියෙනවා කියලා. ක්‍රමවේදය තමයි ගරු සභාපතිතුමනි මේ යුනිවර්සිටි එකෙන් එවුවහම UGC through අමාත්‍යාංශ ලේකම් through direct අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවට තමයි ඒ රික්වෙස්ට් එක යන්නේ. එතකොට අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවෙන් මොනවද කන්සිඩර් කරන්න කියලා කමිටු සමාජිකයෝ ඉන්නවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බජට් ඩිපාර්ට්මන්ට් එකේ අධ්‍යක්ෂ ජෙනරාල් හිමි ඉන්නවා. ඒගොල්ලන්ට යවනවා. එතකොට තමයි සාකච්ඡා කරලා තීරණය ගන්නේ ප්‍රතිපාදනයි ඒ හැම එකක්ම ගැන තීරණය කරන්නේ. ඒ කියන්නේ දැන් ඒ පියවර ඇවිල්ලත් නැද්ද? තාම සබරගමු යුනිවර්සිටි ෆැකල්ටි දෙකක කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීමට අනුමැතිය දීලා තියෙනවා කිව්වා වගේම අනිත් ඒවත් ඉදිරි කමිටුවකදී සලකා බලන්න කටයුතු කරනවා. හරි. ඔබතුමීලාටගේ පැත්තෙන් මේ ක්‍රියාවලිය සක්‍රිය කිරීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. මෙතන කරුණු දෙකක් මතුණා. එකක් මේ අභ්‍යන්තර ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක තනතුරත් ඒ වගේම මේ පුරප්පාඩු අනිත් ඒවා. දැන් අපි අග්‍රාමාත්‍ය කමිටුවේනේ ඔතොරිටි එක තියෙන්නේ. ඒ හින්දා අපි ළඟදී දැන් සති දෙකට ඉස්සෙල්ලා අපි යුනිවර්සිටි සිස්ටම් එකේ ගොඩක් තනතුරු පුරප්පාඩු තියෙන හින්දා මේ තනතුරු සම්බන්ධයෙන් පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අග්‍රාමාත්‍ය කමිටුවට ඉල්ලීමක් කරා. ඒ වගේම UGC එකට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට මේ කමිටුව තුළ මේකෙන් අද මේ ගත්ත ඩිසිෂන්යක් විදියට අග්‍රාමාත්‍ය කමිටුවට අපි ලෙටර් එකක් කරමු මේ සම්බන්ධව අපේ අවධානය යොමු වෙලා තියෙනවා. අඩුමතර මේ මිය ගිය අය වෙනුවෙන් ඇලොකේෂන් එක තියෙනවනේ. ඒ නිසා ඒකවත් අවශ්‍ය දෙයකට අටක් ගාලා බඳව ගන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියනවා. මේ පහුගිය අවුරුද්දක විතර දැන් අවුරුද්දකමාරක් විතර තියෙනවනේ මේ කමිටුව නේද? කවදද 2023 නේද? එක මාස ගානක් තිබ්බා. ඊට පස්සේ ආයෙ අර මැතිවරණ කාලෙදි ක්‍රියාත්මක වුණේ නැවතත් සක්‍රිය කරලා තියෙනවා. දැන් මේ කමිටුව දැන් පටන් අරගෙන අවුරුදු එකමාරකට වඩා වැඩිනේ නේද කාලේ? ඒ කාලය ඇතුළේ මේ කමිටුව පත් කරේ ජනවාරි මාසයෙන් වගේ පස්සේ. මේ අවුරුද්දේ ජනවාරි වලින් මේ ජනවාරි මාසෙට ඉස්සෙල්ලා මේ කමිටුව තිබ්බේ නැද්ද? එතකොට තිබ්බ වෙනත් ක්‍රමවේදයක්. ඒතර අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ තිබුණේ ඒතර තිබ්බ වෙන කමිටුවක්. මේ ක්‍රමවේදෙමයි තිබ්බේ. මං අහන්නේ මේ ක්‍රමවේදයේ ඇතුලේ විශ්වවිද්‍යාල පුරප්පාඩු පුරවන්න මොනතරම් අවධාරණයක් කෙරුණාද? මේ පහුගිය කාලය තුලදී ඇත්තටම බොහොම අවම සංඛ්‍යාවක් ලබා දුන්නෙම නෑ වගේ. කියන්නේ මේ ඔය දැන් තමයි දැන් යම් සෑහෙන ප්‍රමාණයකට අඩුම ගානේ 150ක මට්ටමකටවත් පිරවීම කරන්නේ. හරි, අපි අර මේ මන්ත්‍රීතුමා යෝජනා කරා වගේම අපි ඒක නිර්දේශයක් විදියට දෙනවා. අපි දැනුම් දෙන්නම් අපේ පැත්තෙන් අපේ අවධානයට ලක් වෙලා තියෙනවා කියන කාරණේ අග්‍රාමාත්‍ය ලේකම් තුමා වෙත.